දැන් අයින් වෙන්න. හයි ඔන්න ඉතින් අද අපේ ඉස්කෝලේ යාළුවෝ, ඒ කියන්නේ අවුරුදු 13කට කලින් අඳුරගත්ත යාළුවෝ හම්බෙන්න තමයි ගියේ. අපි දැන් හම්බෙන්නේ කොච්චර කාලෙකින්ද? අන්තිමට හම්බුනේ 8 වසරේදීනේ. 8 වසරේදී. ඒ කියන්නේ අවුරුදු කීයක්ද දැන් 12කටත් වැඩිනේ. දැන් එතකොට වීඩියෝ එකේ කට්ටිය දැනගන්නවා අපේ වයස කීයද කියලා. ඒක නිසා අවුරුදු සෑහෙන කාලෙක වුණේ 10කට වැඩි. 10කට වැඩිද? ඔව් 10කට වැඩි. ඒ උඩරට ඒ යාළුකම තාම මේ විදිහට තියෙනවා. මේ විදිහටම තියෙනවා. හරි එහෙනම් අපි වීඩියෝ එක තව ඉස්සරහට යමු. මොකද වෙන්නේ බලමු අද. හායි. ඔයාට මේවා දැන් කොහෙද ඉන්නේ මේ දවස්වල? මන්ට ලැජ්ජයි අයින් කරන්න. කුණේ ඉන්න කට්ටිය ඉන්නවනම් ඔන්න මෙයා ඔන්න නට එහෙම ඉන්නවා. අපිට ෆොටෝස් එහෙම පේනවා. දෙකක් කෙනා ගහන්න ඉඳලා. තේරුණාද? දැන් එයාගේ කොඩි කිව්වම එයාගේ තනියම ඔය කකුල දාපන් දැන් අර කිව්වේ මට ඉන්න වෙලා යනවා. මං කරන්නේ ඉක්මන් කරා. මේ වගේ චොයිස් එකත් එක්ක දැම්මම තමයි. ඊළුනිට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? හරිම සතුටුයි හදන්න. අපි අවුරුදු අයියෝ. වෙලා වයින්ට. අනේ අද ගොඩක් බිසි දවසක්. හරිද? පේනවන කට්ටිය ගොඩක් ඉන්න හැබැයි එක ෆෝන් එකේ තියෙන එක තමයි පොඩ්ඩක් වෙලා. ඕවා කියන්නේ. මේම අපි තාම ඉගෙන ගන්න තමයි ඉන්නේ පොඩි ළමයි. ඉන්නවම ඉන්න. ඉතින් එක කෙනා එක එක තැන් සමහරු ඉගෙන ගන්නවා කැම්පස්. ඉතින් එහෙම තමයිනේ අපිට හැමදාම එක විදිහට ඉන්න බෑනේ. යාළුවත් දැන් තම තමන්ගේ වැඩවල බිසි වෙලා ඉතින් සෑහෙන කාලෙකින් තමයි අපි කට්ටියම මේ විදිහට හම්බුනේ. තව කට්ටිය ඉන්නවා. දැක්කේ මම නෑ ක්වොලිටි අඩු වෙනවා වෙන්නේ. මෙයාලා සෙල්ෆි ගහනවා. හයි. අර ගොල්ලන් කියන දේ ඇත්තට ඉන්නවා වඳුරෙක්. ඉතින් ආයි කවදා හම්බෙයිද කියලා දන්නේ නෑනේ. ඉතින් ඒක නිසා කට්ටියම කරන්නේ ෆොටෝ ගහන එක. හැමෝම එක එක්කෙනත් එක්ක ගියපු වෙලේ ඉඳලා ෆොටෝ ගහන එක තමයි වැඩි. මේ ඉන්නේ අපි සෙට් එකේ කොට වෙක්කනවා. නෑ වීඩියෝ කරන්නේ. පේනවනේ එක එක්කෙනා එක එක කතාවල. මොකද යාළුවගේ හොඳම යාළුවෝ දැන් යාළුවෝ අතරෙත් හොඳම යාළුවෝ වගේ කට්ටිය ඉන්නවනේ. ඉතින් යාළුවට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. කට්ටිය ඉතින් වෙනම යාළුවගේ කතාවල. ඉතින් මම අද්දි ගොඩක් පරක් වෙලා තිබ්බේ. ඒක නිසා මට ලොකු වෙලාවක් යාළුවත් එක්ක ඉන්න හම්බුන්නේ නෑ. මොකද එක එක්කෙනා එක එක වැඩ දාගෙන තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යද්දි අන්තිමට හැමෝම කතා වුණේ අපි ආයි කවදා හම්බෙයිද දන්නේ නැහැ. ආයෙ නම් අල්ලගන්න වෙන්නේ නැහැ. දැන් කට්ටිය එක එක වැඩවල කොහොම තමයි. ඉතින් අපි ආයි බලමු කාගේ හරි වෙඩින් එකකදී වගේ අපි කට්ටිය ආයි හම්බ වෙයි කියලා තමයි අපිට හිතුනේ. ඔන්න ඉතින් එහෙම කට්ටියක් ගියා. මායි තව දෙන්නෙකුයි යාළුවගේ වැඩවලට ඕපන් යුනිවර්සිටි එකට ගියා. මම පළවෙනි වතාවට තමයි ඕපන් යුනිවර්සිටි එකට ගියේ පොල්ගොල්ලේ තියෙන එකට. ඔන්න ඉතින් අපි ඒකේ කැන්ටින් එකට ගිහිල්ලා ඇත්තටම කෑවා. ඒවත් අර කැම්පස් වල වගේම තමයි. මම හිතන්නේ මේකත් ඔය කැම්පස් එකක්. ඉතින් ඒ විදිහම තමයි තියෙන්නේ. ලොකුවට නම් ඇවිද්දේ නෑ. මොකද ලොකුවට අපි දන්නෙත් නෑ මේ වගේ මොන හරි නීති එහෙම තියෙනවද කියලා.
ඔන්න ඔහොම තමයි ඉතින් අපේ කට්ටියගේ මීට් අප් එක වුණේ. එහෙනම් අපි එකතු කරගත්ත ෆොටෝස් ටිකක් මෙමරීස් ටිකකුත් මම වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් බයි.